වෙල්කම් බැක්. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මචං ක්‍රාෆ්ට්මෑන් නැතන් ක්‍රාෆ්ට් මාස්ටර් කියන අලුත්ම සුපිරිම ගේම් එක. මේක මයින්ක්‍රාෆ්ට් වලට ගොඩක් සමානයි. ඉතින් මචං මේක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරන්න හිතන් ඉන්නම් ඩවුන්ලෝඩ් කරලා නැත්තම් පහල කමෙන්ට් බොක්ස් එකේ link එක තියෙනවා මචං ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න. ඉතින් මචං වැඩි කතා නොකර අපි යමු වීඩියෝ එකට. ඔයා මේ වීඩියෝ එකට අලුත් නම් නැත්නම් channel එකට අලුත් නම් ඔයගොල්ලෝ ළඟම තියෙන subscribe button එක බන්න ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න තාම මොනවද බන්ති ඔච්චරයි නේ ඕන් දෙයක් කරගන්නilla මන් දන්නේ නැහැ හරිද ඉතින් මචං මං chest එකක් දැම්ම bonus chest එක අන්න අර ගතන මෙතන යන්නේ කොහොමද අඩෝ මේ මාළු බලපංකෝ අඩෝ පසලජ්ජාවේ කවුරුද එක්කන් කවුරුත් නේ අවුලන්නේ ප්‍රශ්නයක් නැහැ අර පැත්තේ chest එක තියෙන්නේ අඩෝ මැග්මා තියෙනවා මැග්මා හරිද මොනවද chest එකේ තියෙන්නේ මට වටන දේවල් තියනවද වටින්නේ ඩාක්කෝ සැප්ලින් ඒවා සුපිරි වැඩෙක් තමයි ඉතින් මං ඔහොම ටික දුරක් ඉස්සරහට යන්දී මට හම්බුණා ගෙම්බි පැටියෙක් ගෙම්බෙක්ද කොයි අන්න පැන් අර ගහ පිටිපස්සට වෙලා හොරෙන් මන් දිහා බලන් ඉන්නේ අඩෝ මේ බයෝම් එකෙන් එළිය ගන්න පැත්තක් නැද්ද බා අඩෝ මේ බයෝම් එකේ ඉන්න බෑයකෝ අඩෝ ටීවීක නසාදාර වැඩක් යකෝ මේ කරන්න එපා කවුද රිලව් කෑ ගහන්නේ පාර ගෙදර ඉලි අඩෝ වාළුවට රිලව් එක අයින් යන රිලවා අඩෝ මු කෑ ගහනවානේ බලයන් රිලවා රිලවද ගෝරිල්ලද කොහෙද වාළුවඩි දක් කෑ ගහනවා අඩෝ රිලවා වරෙන් ගෝරිල්ලද කොහෙද ඉතින් මම පස්සේ සෑන් බයෝම් එක වගත්තේ සෑන් බයෝම් එකේ මම පැත්තේ තිබ්බා අඩෝ අපිට තිබ්බ සුපිරි බයෝම් එක ඒ තමයි ජංගල් බයෝම් එක හරිද ඉතින් මම ජංගල් බයෝම් එකෙන් ඉතින් ලොකු බාධක මැද්දේ වුණත් ඉස්සරහට යන්න කියලා අපේ අම්මා කිව්වා. ඉතින් ඒ ගමන්ම අපිට ඉස්සරහට යන ගමන් ගසුත් හම්බෙන්න පුළුවන්. ගසුත් හම්බෙන්න පුළුවන් ඉස්සරහට බාධක වෙලා යද්දි. ඒවා ගණන් ගන්න හොඳ නෑ. ඉතින් මචං මම පස්සේ දැක්ක වල්ලෝරෙක්ද කොහෙද බලහන් උගේ පාට හැටි. බහෙන කැතයි යකෝ. ඵලයන් යමු ඵලයන්. එන කැතේක එක්ක මෙතෙන්ට දාලා මේ බලන්න මුන්ගේ කියුට් එක. කියුට් වැඩිද කොහෙද? කවන්න කිව්ට් ඩිෆෙන්ස් ඉතින් අඩෝ මේ බැම්බු බයෝම් එකේ බැම්බු තියෙනවනේ අනේ ජංගල් බයෝම් එකේ බැම්බු තියෙනවා අඩෝ හිර වුණා කියලා අපි සැලෙනවා තමයි යකෝ මම සැලිලා ඉන්නේ දැන් මෙතන එළියට යන්නේ කොහොමද වට්ටක්ක තියෙනවා වට්ටක්ක නේ මොනවද මේ කොමඩු මට පැටලෙනවා බා අඩෝ මේ වතන පැටලෙනවා අඩෝ හිර වුණා ඉතින් මං එන ගමන් දැක්ක ලස්සන පොකුණක් තියෙනවා කොහෙද යකෝ මේක පොක්කුණා අලහන් කැත වල මඩ වගුඩ් මීට වැඩිය හොඳයි අපි අර සීයලා ගෙදර තියෙන එයා පැත්තේ තියෙන කාණු වල මං අහන්නේ මේ කැලේ උඹලට ඉන්න පුළුවන්ද කියලා හරිද මට නම් ඉතින් ඊසි ඉතින් මං කොහොමද ඉන්නේ කැලේනේ හරිද දැන් මෙතන එළියට යන්න පාර තමයි සිග්ගෙන්නේ නැත්තේ මේ මම මේ හිත හිටියේ මේ මං ඉන්නේ මේ එකම තැනද කැරකින්නේ කියලා පස්සේ දැන් කම්මට උඩ රෑනවා කියලා දැන් දුව තමයි ඉන්න වෙන්නේ ඊට මට හිතුණා රෑ වුණොත් මචං එලි මහන් තියෙන තැනකට ගියොත් හොඳයි කියලා. පස්සේ ඔළුවට ආවා ඒක හරියන්නේ දුවපන් දැන් ඇංගිලා ඉන්න ඕනේ කියලා. ඉතින් අරුන් පස්සෙන් එළවනෝ යකෝ ඒ පදේ ටික්බර් කෙනෙක්. අඩෝ දුවපන්. ඒ වතුර හිර වෙලා අඩෝ යන්නේ කොහොමද? අන්න රුන් එනෝ දෙන්නම එනවා මට හුට්ටු. අටි හරි කෝ පේන්නේ අඩෝ අයියා යකෝ. වැටුණනේ අඩ වතුරේ එළිය බා ඊට වඩා අඩ යකෝ මා පෙර ගඩින් අඩේ අයියේ ආවේර ගඩික අඩ දුව පල්ලා මෙන්න මුන් පාන්නන අජිරාල් කරන්න අඩ බඩ වතුර ගිලිලා පැටේ මේ වතුර වල ඉන්න බෑ අඩේ බා පෙර ගඩින් අන්න අරුන් දෙන්න අතන පස්සේ මං අරුන්ගෙන් බේරෙන්න හිතාගෙන කියලා ගැව්වා හොඳ ලොකු ෂේප් එක හරිද ඉතින් මේ ෂේප් එක හරියන්නේ නැහැ උදේ වෙනකම් මං කරේ
ඔළුව හැරන පත්ත බල බැල හිටිය. පස්සේ ගොංගඩක් කරන්න කියලා ලිලි පෑඩ්ඩක් ගලන්න ඕනි කියලා මගේ ඔල්ලුවට අදහසක් ආවා. ලිලි පෑඩ්ඩයක් හම්බෙච්ච නිසා මගේ අඟටත් ආසී හිතටත් ආසී ඇඟටත් සතුටුයි. පස්සේ හිතුණා මෙතනින් ඉන්න බෑ මං එළියට යනවා. මගේ ඉවසීම වින්දුවයි. ඒ නිසා මං අර කොටුවේ ඉන්නේ නැතුව වඳුරෙක් වගේ ගස් උඩ පැන පැන යන තීරණය කරා. ඔව් පැනලා යන තමයි තීරණය කරේ. ඒව පස්සේ හිතුණා ඒකත් හොඳ වැඩක් කියලා. මං අර හිටපු ගහේ තමයි උඩ ඉන්නේ දැන්. දැන් මෙතන යන්න ගියොත් මං කෙලවෙන පොටයි මරණය නියතයි මරණ මංචකේ අත ළඟ ඒ නිසා උදේ එනකන් හිටු. ඉතින් මං කපල් එකක් වගේ මේ මඩ ගොඩේ මේ මඩ වතුරේ මේ පීන ගිය අඩ බෝට්ටේ යන ගමන් ලිලි පෑඩ් කියන්න එක මට වාසි හැබැයි අතර එන්න එක අවාසි. හරිද? ඉතින් උදේ එනකම් මං කරේ ඉතින් බෝට්ටු පැද්ද එක. ඊපස්සේ කාටවත් අල්ලගන්න බෑ ටිකනල ඕචියා. හරි ඉතින් පස්සේ ජංගල් බයෝම් එක අත ළඟට එනකම් පැද හිටියා. හරිද? මේ ගස්සේ අස්සේ පැද්දේ හොඳි. ඕම් බලහම් වැඩ. ඈන් අඩ හැප්පුණනේ. ලැජ්ජා පණ යන කවුරුද එක්කන. ඕම් බලහයි යන්නේ යම. ආඤ්ඤෑවුනි කොහමද? එඩ කෑවද දිර කෑවද දවල්ට කෑවද අවසර කෑවද? මම මැප් එකේ මම බැලුවා මැප් එක නම් ඉතින් කිසි වැඩක් නැහැ. මැප් එකේ ඉන්නේ මං අනිත් කෙර උනේ. ඒ කැඩියන් යකෝ. මචං කැඩියන්. කැන්න. ඒ කොයි? අඩ ඊක ඒක කෝ තීරණේ. නිමම මචු එන පුෂ අපි ගියා හරිද? යන ගමන්ට බල්ල සෙට් එකකුත් හම්බුණා. ඒත් වැඩක් නැහැ කියලා හිතුණා බල්ලුන්ට වයින්කම් කාලා කියලා. අඩ කවුද පිටිපස්සිනේ? අඩ ස්කිල්ටන් ගෙල්ලක් ඉන්නද බම් මේකේ? අඩෝ මේ ජංගල් බයෝම් එකට කැතයිනේ. අඩෝ මම මේකේ මේ ග්‍රැෆික් වෙනස් කරලාද බා? අඩෝ මම මේකේ ග්‍රැෆික් වෙනස් කරලා ගෙන්ස් බලන්න දැන් තියෙන ග්‍රැෆික් හොඳේ. අර මේ මොනවද ඒකට කියන්නේ බං? අර සුදු පාට බර්ජ් ගහේ කොළ නිකන් කැතයිලා. ඔක්කොම කැතයි ඈ. ඊට පස්සේ හරකෙක් මූණටම හම්බුණා. අනේ පස්සේනී වැරදුනා. අනේ බගුලයි. ඒ මෙතන අයන් තියනවාද? කෝල් තියනවා. කෝල් වැඩක් නෑ නේ. අපිට කෝල් අත්‍යවශ්‍ය වෙයි. ස්ටෝන් ටිකක් ගලවගෙන එම. මොකද මචං ස්ටෝන් ඕනේ අපි ඉස්සරහ වැඩවලට. හොඳේ. ඉතින් ඉස්සරහ වැඩවලට කිව්වහම මං කියවනවා. ඒක ඕනේ. ඉතින් මචං දැන් ලෑස්ති වෙලා ඕගොල්ලන්ගේ සුප්‍රීම එක බලා ගන්න. ඉතින් කම්මැලිකම හිටිය නේද? ඔව් කම්මැලිකම හිටියනම් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේක බලා ගන්න. හරිද? මං ඉතින් මගේ ට්‍රැවල් එක බලාගත්තා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ කම්මැලිකම හිටියනම් එන මගේ ට්‍රැවල් එකත් එක්ක සෙට් වෙමු. පස්සේ මට චෙරි බයෝම්යක් හම්බුණා. ඉතින් චෙරි බයෝම් එකෙන් යන්න කලින් මට හිතුණා ඒක සැප්ලින් ටික අරන් යන්න ඕනි කියලා. මොකද මේ සැප්ලින් ගොඩක් ලස්සනයි. සැප්ලින් ලස්සන නෑ. සැප්ලින් නෙවෙයි ලස්සන එකේ ප්ලෑන්ක්ස්. හරිද? ඉතින් ඒක නිසා මං කරේ මේ හැම කොළයක්ම ගෙලෙව්වා. හැබැයි 2යි 3යිද කොයිද හම්බුනේ. ඉතින් ෆෙස් සුභ ආරංචියකුයි අසුභ ආරංචියකුයි තියෙනවා. ඉතින් ඔයගලන්ට මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද? ඉතින් ඔයගලන්ට ඕනේ කෙනෙක් කියන්නේ මං ඕනේ. හරිද? ඉතින් මුලින්ම හම්බුනේ සුභ ආරංචිය තමයි. මට ගමක් හම්බුණා. හරිද? ඒක තමයි සුභම ආරංචිය. ඊළඟ එක තමයි අසුභ ආරංචිය. ඒ අසුභ ආරංචිය තමයි මේක සවාන බයෝම් එකත් එක්ක කනෙක්ට් වෙලා තිබ්බේ. ඒ නිසා මං ආස නැහැ මේ සවාන බයෝම් එකට. ඒ නිසා ඒක දාලා ගියා. ගමේ වශයෙන්ි ඒනම් කොහමද? ඊනම් මං අදට ගියා පැන්න ගැම්මල තමයි. ඉතින් ගැම්මක් තමයි. මචං ඇඳක් නැද්ද උඹ ළඟ? රෙන්ට් එකට ගන්න. හෙට ගෙනලා දෙනවා අනිවාර්යෙන්. හෙට ගෙනලා දෙන්න. දැන් කොල්ලෝ අපි ගියා ඈ. හෙට එනවා. මට ඊට පස්සේ අලුත් බල්ලෝ జాතියක් හම්බුණා. අර මේ දුඹුරුයි අලුයි අනේ මුතු පාට වගේ බල්ලෝ සෙට් එකක්. ඉතින් අලුත් අප්ඩේට් එකට ආවේ ඉතින්. ඉතින් එතනින් එහා නම් මං කරේ ෆෙන්ස් ඇවිදින එකයි එක්ස්ප්ලෝර් කරන එකයි විතරයි. ඉතින් අපි ගමක් හම්බෙලා සෙට් වෙමු. ඉතින් මචං යන ගමන් පොඩි කතාවක් දාමු. ඉතින් ෆෙන්ස් මම මේ බර්ඩ් එක ආරම්භ කරේ මගේ ෆස්ට් වීඩියෝ එක. ඉතින් මේක ඉතින් ඔයගොල්ලෝ ෆස්ට් වීඩියෝ එක නිසා ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් channel එක.
ඉතින් අපිට channel එකට ගොඩාක් subscribers අවශ්‍යයි. ඔයගොල්ලොත් ඒකට අපිට උදව් වෙන්න. ඉතින් මචං මේ කියන්නේ පස්සේ මම ඉස්සරහට දාන මේවල ස්කිල් ඒ වගේම shaders download කරගන්න ඒ වගේම දාගන්න ඉස්සරහට ඒවා තමයි කතා කරන්න. ඉතින් අපි ගමකින් සෙට් වෙමු. හරිද? මගේ ඉන්වෙන්ටරි පච්චම් පට්ට ෆුල් වෙලා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම දැන් පැයක් විතර රෙකෝඩ් එක දාගෙන පැයක් තිස්සේ හොයන ගමක් හම්බුන්නේ. හරිද? ඉතින් අනේ වන්ද මට කියන්න බෑ දැන් මේක ඉක්මනට ඉවර කරගන්නත් එපේ. හරිද? දැන් මට තාම මේකක් හම්බුන්නේ නැහැ, ගමක් හම්බුන්නේ නැහැ. දැන් අර ගමේ මේ හිටියනම් හොඳයි කියලා හිතනවා. හැබැයි බෑ. අපිට ඉස්සරහට ඒ ගම දියුණු කරන්න වෙනවා. හැබැයි කැතයි ඒක. අර සවානයි මේ බයෝම් එකයි තියෙද්දි එකට කැතයි. හරිද? මේ එළුව නේ බැටළුවා. මට දැන් කන්න කෑම නැහැ. හරිද? දිව පැටලෙනවා ගණන් ගන්න එපා. ඉතින් මචං මුංගෙන් තමයි මට කෑම ගන්න වෙන්නේ. මගේ පිකැක්ස් එකයි ස්ටෝන් පිකැක්ස් එකයි මේ ස්ටෝන් නෙවෙයි තිබ්බේ පිකැක්ස් එකයි එක්ස් එකයි කල්ලා ගියා. දැන් ඉතින් අතින් තමයි මුන්ට ගහන්න වෙන්නේ. හරිද? මට දැන් පට්ට බඩගිනි. හරිද? කෑම නැහැ. ඒ කියන්නේ බඩගින්න තියෙන චුට්ටයි තියෙන්නේ. කියන්නේ කෑම ෆුල් වෙලා. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට වීඩියෝ එක බලන් ඉන්න මොකක් වෙයිද කියලා. මොකක් වෙයිද කියලා මම ඉස්සරහට කියන්න. හරිද? ගමක් හම්බෙනකන් ඔයගොල්ලෝ වීඩියෝ එක දිගටම බලන්න. හරිද? මම වීඩියෝ එක එඩිට් කරලා දායි. අනේ මම එඩිට් කරයිද දන්නේ නැහැ. ඉතින් ෆේස් පට්ට රෑලා තියෙන. ඉතින් පට්ට රෑ වුණාම අපි මොකද කරන්න ඕනේ? සැප නින්දක සුවෙන් සිටින්න ඕනේ. ඉතින් උදේ පාන්දර නැගිල්ල මං කරේ ඇඳයි මගේ ඔක්කොම බඩු ටිකයි පැක් කරගෙන ටිකක් ඉස්සරහට ගියා. චුට්ට ඉස්සරහට යන්න හම්බුණා විතරයි. මං ඉස්සරහෙන් දැක්ක පට්ට ගමක්. හරිද? පට්ට කියන්නේ සුපිරිම ගමක් ඈ. ඉතින් ඒකටත් මං ගියා. ඊට පස්සේ ඒක එක්ස්ප්ලෝර් කරා මොනවද තියෙන්නේ, මේක ලස්සනයිද, මේ ගමත් අරක වගේ කැතයිද. ඉතින් ඒක අවුලක් නෑ මට. ඒක හිතට අල්ලලා ගියා. මොකද ඒක ලස්සනයි කැතයි දෙකම එකට මොස්සු වෙලා හදපු එක. ඉතින් අයම්බුලන් ලස්සනට හිටියා. ගඟක් තියෙන. එතකොට මට ලස්සන වැඩ ටිකක් කරගත්තා. ඉතින් ෆාම කෙනෙක් හිටියා. මම මේ බැලුවා දැන් මට ෆාමර්ස්ලා ගොඩ දෙනෙක් හම්බුණා. මෙතනත් ෆාමර්ස් කෙනෙක් හරිද? අතනත් අර ෆාමර්ස් කෙනෙක්. අඩ උඩ තියෙන අපි ගේ හදන්න ඉන්නේ ෆෙන්ස් අර උඩ. හරිද? ඉතින් අපි මේ ගෙදර මොනවද අඩ ක්ලේ තියෙන සුපිරි එකත්. ඉතින් ෆෙස් මං උඩ හදන්න ඉන්න ගෙදර. ඉතින් ඒ ගෙදර උඩට යන්න මං හිතන්නේ විලේජස් වලට බැරුව ඇති. ඉතින් මට පුළුවන් ඉතින් උඩට යන්න බ්ලොග් දාලා. ඉතින් විලේජස් වලට බැරුව ඇති. ඉතින් මං එතන උඩ මචං උඩට නම් ආවා. ඉතින් ලස්සන ප්ලේස් එකක් මචං. මේ ලස්සන ගෙදර දොරට අඩෝ ඊ මුගේ ගෙදර බං. අඩෝ මැප් එකක් තියෙන. ඒ කියන්නේ අපිට මේ ගෙදර ෂේප් එක බලාගත්තා මේ කොයකෝ අපි. හරිද? ඉතින් මෙතන හරක් කොටුවක් තියෙනවා. ඒ මදියට මෙතන තියෙන චූටි ගේ කෑල්ල. අඩෝ ඇඳවල් නෑ. මං හිතන් හිටියේ සුපිරි ගයක්. හරිද? ඉතින් ඇඳවල් නැත්තම් අපිට ලොකු වැඩක් කරගතයි. මොකද විලේජස් වලට ඇඳවල් එපේ. ඉතින් අපි මේ ටික සුද්ධ කරලා අපේ චෙෆ්ට් එකයි ක්‍රාෆ්ටින් ටේබල් එකයි දාගමු. අපේ ඇඳත් දාගන්න ඕනේ මෙතනින්. ඊට පස්සේ මට පොඩි අප්සෙට් එකක් තියෙන්නේ. අර අතන තිබ්බ මේ ඉන්න මේ ෆාම් එක මචං. හරිද? ඉතින් මේක විලේජස් වල දෙන්නෙක්ගේ එක්කෙනෙක් ගින කමක් නැහැ. දෙන්නෙක්ගේ මචං. හරිද? ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට කමෙන්ට් කරලා කියන්න මේක මේ කඩන්න ඕනද කඩන්න ඕනේ නැද්ද කියලා. මම ඔයගොල්ලෝ අදහස කරන්න නැත්තම් මම වෙන එකක් හදාන්න හිටියේ. මේ කියන්නේ ලොකු එකක්. ඉතින් ඔව් අදට ගේම් ප්ලේ වීඩියෝ එක එන්ඩ් කරන්න වෙනවා. ඉතින් සුබින් හරි අසුබින් හරි කියන්න ඕනේ අදට. ඉතින් ඕගොල්ලෝ මේ ෆාම් එක ගැන මොකද කියන්නේ? ඒ වගේම මං ගැන මොකද කියන්නේ? මේ ගේම් ප්ලේ වීඩියෝ ගැන මොකද කියන්නේ කියලා පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අදට ගේම් ප්ලේ වීඩියෝ එක ඉවරයි. එහෙනම් කොල්ලනේ කෙල්ලනේ අදට අපි ගියා.